ආයුබෝවන් හැමෝටම. අදත් මම රැඳී සිටින්නේ ඊජිප්තුවේ කයිරෝ නගරයේ සැමෑලික් කියන සිටි එකේ. ඔයාලා දන්නවද? මම පෙන්වන්නේ විශේෂ තැනක. ඔයාලා දැකලා තියෙනවද? අහලා තියෙනවද? ඊජිප්තුවේ තියෙන අපේ රටේ නම. අපි යන් අද ඒක බලමු. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලාංකිකයින් වන අපට විශාල ආඩම්බරයක් දැනෙන ඊජිප්තුවේ කයිරෝ නගරයේ පිහිටා තියෙන ශ්‍රී ලංකන් ස්ට්‍රීට් එකට. මෙන්න මම දැන් ඉන්නේ මම කියපු ස්ට්‍රීට් එක. බලන්න මේ බෝඩ් එක තියන්න. ඊජිප්තුවේ කයිරෝ නුවර සැමෑලි කලාපයේ පිහිටි ශ්‍රී ලංකන් ස්ට්‍රීට් ඉතිහාස කතාව ඇත්තටම රසවත්. මේ දෙරට අතර සතවර්ෂයකට වඩා පැරණි සැබෑ සහෝදරත්වයේ සහ දේශපාලන බැඳීම කියාපාන කදිම ස්මාරකයක්. මෙම වීදියේ නාමකරණයේ පිටුපස ඇති ප්‍රධාන ඓතිහාසික කරුණු මම ඔබත් සමග බෙදා ගන්නවා. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර නූතන ඉතිහාසයේ ප්‍රබලම සබැදියාව ඇතිවන්නේ 1883 වසරේදී. ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයේ නායකයෙකු අහමද් අරාබි පාෂා ඇතුළු පිරිස බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට පිටුවහල් කරනු ලැබුවා. ඔහු වසර 19ක් ලංකාවේ විශේෂයෙන් කොළඹ සාමාන්‍යවර ප්‍රදේශවල ජීවත් වූ අතර ලාංකීය මුස්ලිම් ප්‍රජාවගේ අධ්‍යාපන පුරුදුදේන කොළඹ සහීරා විද්‍යාලය ආරම්භ කිරීමට පවා විශාල සේවයක් කළා. මේ නිසා ඊජිප්තුවරුන් තුළ ලංකාවට මෙහි තිබුණු ඉතා ගෞරවනීය හැඟීමක්. කයිරෝ නුවර නයිල් නදියේ මැද පිහිටි සැමෑලෙක් දූපත අතීතයේ ඊජිප්තු රාජකීයයන්ගේ සහ ප්‍රභූන්ගේ මාලිගා පිහිටි ප්‍රදේශයක්. එහි වීදි බොහෝමයක් නම් කර තිබුණේ මුහමඩ් අලි රාජවංශයේ කුමාරවරුන්ගේ නම් වලින්. නමුත් 1952 දී සිදු වූ ඊජිප්තු විප්ලවයෙන් පසු එරට බලයට පත් වූ ගමාල් අබ්දෙල් නසාර් ජනාධිපතිවරයා ඇතුළු විප්ලවවාදී රජය විසින් පැරණි රාජකීය නම් ඉවත් කර තමන්ට හිතවත් සහ මිත්‍රශීලී රටවල් මෙන්ම විප්ලවීය සංකේත නිරූපණය වන පරිදි වීදි නැවත නම් කරනු ලැබුවා. ඒ වගේම 1950 සහ 1960 දශකවලදී ලංකාව සහ ඊජිප්තුව ලෝක දේශපාලනයේ ඉතා සමීප මිතුරන් බවට පත් වුණා. විශේෂයෙන්ම එවකට ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් නොමැති ජාතීන්ගේ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයන් ලෙස ඉතා සමීපව කටයුතු කළා. 1956 සූව සැල අර්බුදයේදී ලංකාව ඊජිප්තුව වෙනුවෙන් පෙනී සිටිමින් බ්‍රිතාන්‍ය ප්‍රංශ ආක්‍රමණය දැඩි ලෙස හෙලා දුටුවා. 1979 කෑම්ප් ඩේවිඩ් කිවිසුමෙන් පසු අරාබි රටවල් ඊජිප්තුව කොන් කළ අවස්ථාවේදී පවා ශ්‍රී ලංකාව ඊජිප්තුව සමග තිබූ සමගතා අතහැරියේ නැහැ. මෙන්න මේ දේශපාලන සමගතා සහ අන්‍යෝන්‍ය ගෞරවය නිසා ඊජිප්තු රජය විසින් රාජතාන්ත්‍රික මට්ටමින් ලංකාවට උපරිම ගෞරවය පුද කිරීමක් ලෙස සැමෑලෙක් පිහිටි මෙම වැදගත් වීදිය ශ්‍රී ලංකා වීදිය ලෙස නම් කරනු ලැබුවා. පසුව ලංකාවේ තානාධිපති කාර්යාලය සඳහා එම වීදියෙන්ම ගොඩනැගිල්ලක් වෙන් කර දීමටත් ඔවුන් කටයුතු කළා.
ඊජිප්තුවේ කොහේ ගියත් අපේ රටේ සලකුණක් දකින්නකොට අපිට දැනෙන ආඩම්බරයේ සතුට කියලා නෙමෙයි කරන්න බෑ. මේ වගේ ඊජිප්තුවේ තියෙන ලස්සන වීඩියෝ බලන්න, ලස්සන තැන් බලන්න, මාත් එක්ක දිගට මිලුතු වෙන්න, මගේ channel එක subscribe කරන්න, මාව follow කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. බුදු සරණයි. යේසු පීඨය හැමෝටම.